ලියෝ සමාජයේ හෙල්ත් කෙයාර් ඇවිනියු විසින් සංවිධානය කරන One Blood 3.0 ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස මානසික සෞඛ්‍ය පිළිබඳව ඔබව දැනුවත් කිරීමේ සම්මුඛ සාකච්ඡාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මානසික සෞඛ්‍ය කියලා කියන්නේ ජීවිතයේ තියෙන ආතතිය සමග ගනුදෙනු කරන්න, ඒ වගේම සමාජ සම්බන්ධතා ශක්තිමත් කරගන්න, කාර්යක්ෂමව වැඩ කරන්න, ඒ වගේම තමයි සුපරීක්ෂාකාරීව ඉගෙන ගන්න වගේම පුද්ගලයෙකුට තම දායකත්වය සමාජයට ලබා දිය හැකි අයුරින් ගොඩනගා ගන්න පුළුවන් මානසික තත්ත්වයක් තමයි මානසික සෞඛ්‍ය කියලා අර්ථකථනය කරන්නේ. ඉරිෂමිස් කිව්වා වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්වචනය කරලා තියෙන ආකාරයට ඒක අපිට අනුකූල කරගත්තාම ඇත්තටම පුද්ගලයන්ට ජීවිතයේ ආතතිය මට්ටම් තියෙනවා. ඒවා එක සාර්ථකව ගනුදෙනු කරන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි පුද්ගලයෙක්ගේ මානසික සෞඛ්‍යයේ යහපැවැත්ම කියලා අපි කියන්නේ.